තාජුදීන්ගේ නඩුව සම්බන්ධව බී වාර්තාව වැරදි ලෙස ලියපු අය මේ ආණ්ඩුවේ ඉන්නවා. තනතුරු අරන් ඉන්නවා. තාජුදීන්ගේ ටෙලිෆෝන් කන්වර්සේෂන් තාජුදීන්ගේ මරණ දවසේ අරලියගහ මන්දිරයයි නාරයන්පිට පොලිසිය අතර ගිය ටෙලිෆෝන් තියෙනවා මං හිතන්නේ 40කට වැඩි ප්‍රමාණයක්. නාරයන්පිට පොලිසියටයි එදා හිටපු අනුරසේනා නායකටයි මං හිතන්නේ නාරයන්පිට OICටයි අරලියගහ මන්දිරයේ ඉඳන් ගිය ටෙලිෆෝන් වාර්තාවල්. ඒ තියෙනවා ටෙලිෆෝන් 40 ගානක විතර වගේ එදා ගිහිලා තියෙනවා ඒ රාත්‍රියේ. ඒ වාර්තාවල් හැංගුවා. ඒවකට හිටපු ඔය දුරකථන සමාගමේ ප්‍රධානියෝ. ඒගොල්ලෝ ඒව හැංගුවා. මට මතකයි මෛත්‍රීපාල සිරිසේන අඬ ගහලා කිව්වා ලයිසන් එක කැන්සල් කරනවා කිව්වා දුන්නේ නැත්තම් කියලා. ඒ ටෙලිෆෝන් කන්වර්සේෂන් වැහුවා. මොකද ඒගොල්ලෝ එදා හිටපු පාලකයොත් එක්ක හුඟක් හිතවත් කට්ටිය. දැන් ඒ අයත් ඉන්නවා ජනාධිපතිතුමාගේ උපදේශකයෝ හැටියට පත් වෙලා. හරිද? ඒ හින්දා අපි කියන ආණ්ඩුවට මේ බබා උකුම් කරන්න එපා. බබා උකුම් පාට දාන්න එපා. හරි මේ බබා උකුම් කරන්න එපා කිව්වනම් වැඩේ කරන්න. දැන් පාස්කු වලටත් ජනාධිපතිතුමා දාන්න මේ බබා උකුම්. හරිද? දැන් තාජුදීන් ගේකට ඇවිල්ලා දානවා දැන් බබා උකුම් කියලා. අපි දන්නේ නැහැ මේ දැන් මේ කජ්ජද කොජ්ජද කියලා එකෙක්ගේ නමක් ඇවිල්ලා දැන් කියනවා. හරිද? අපි දන්නේ නැහැ මේ නම් කොහෙන් මතුවෙනවද කියලා. හරි? දැන් මම කියාගෙන ආවේ දැන් හොයලා බලන්නකෝ. ආණ්ඩුවේ උපදේශකයෝ හැටියට පත් වෙලා ඉන්නවා. තාජුදීන්ගේ බී රිපෝට් එක වැරදියට ලියපු අය. මේක පාර්ලිමේන්තුවේදී කිව්වා සමහර මේ සමාජ ක්‍රියාකාරීවරු ඒගොල්ලන්ගේ Facebook වල ලිව්වා. අයි තාජුදීන්ගේ දුරකථන සංවාද දුන්නේ නැති කට්ටිය හංගපු කට්ටිය ඒ තනතුරු වල වැජඹුණ කට්ටිය දැන් ජනාධිපතිතුමාගේ උපදේශකයෝ හැටියට පත් වෙලා ඉන්නවා. ඉතින් තාජුදීන්ගේ හොයන්න බෑ තමයි. මන් දන්නේ නැහැ ප්‍රදීප් එක්නේලිගොඩගේ ලසන්ත වික්‍රමතුංගගේ තත්ත්වය ගැන. හරි නමුත් මේ ඔක්කොම පොරොන්දු වෙලානේ ආවේ. ඉතින් ඒ පොරොන්දු වෙලා ආවනම් දැන් ඒවා කරන්න. දැන් කජ්ජද කුජ්ජද කියලා උගේ ඔළුව වලට දාලා බේරෙන්න හදන්න එපා. දැන් අල්ලන්න. දැන් පාස්කු බෝම්බ ප්‍රහාරයත් අල්ලනවා කියලානේ ආවේ. දැන් අඩුම ගානේ විශ්වාස භංගයවත් ගේන්න දෙන්නේ නැහැනේ. ඇයි විශ්වාස භංගයට බය? 159ක් තියාගෙන විශ්වාස භංගයට බය වෙන්න ඕනේද? බය වෙන්න ඕනේ නැහැනේ. ඒකයි මම කිව්වේ. අවුගිය ආණ්ඩු සමයේ විශේෂයෙන්ම රාජපක්ෂ පාලනයේ සමගී හිටපු විශාල පිරිසක් මේ ආණ්ඩුව ඇතුලේ ඉන්නවා. ඉතින් අපි දන්නේ නැහැ ඒගොල්ලන්ගේ බලපෑමට ආණ්ඩුව යට වෙලා ඉන්නවද කියලා. මම දැක්ක සමාජ මාධ්‍යවල තුල ඉතින් එහෙම තිබුණා නම් ආණ්ඩුව නිල ප්‍රකාශයක් කරයි නේද? නැත්නම් නිකන් ඉන්නේ නැහනේ. ආණ්ඩුවේ ඕකත් පොරොන්දුවක් නේ. අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට ගේනවා කිව්ව එකත් තාජුදීන්ට ලබා දීපු පොරොන්දුව වගේම එකක් තමයි මේ පොරොන්දුවත්. ඉතින් මං හිතන්නේ මේ වගේ දෙයක් වුණා නම් මෙලාට ආණ්ඩුව නිල නිවේදනයක් නිකුත් කරලා ඇති. අර ඉන්දුනීසියාවේ පාතාලෙලා ඇල්ලුවා වගේ මේ වෙනකොට ටීවී කැමරා ඔක්කොම අරගෙන ඕගොල්ලන්වත් අඬ ගහගෙන එයාපෝට් එකට අරන් යයි ඇමතිතුමා. ඔව් මල් මාලෙකුත් අරගෙන නේද? අර මොකද මේ රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව නේද? අර ගිය පාර මාධ්‍ය කට්ටිය ඔක්කොම එකගෙන ගියේ. ඒ වගේ ඕගොල්ලන්ටත් එන්න කියලා වෑන් ඔක්කොම දීලා බස් ඔක්කොම දීලා මල් මාලත් අරගෙන රතින් නැටියකුත් අරගෙන එක්කගෙන යයි. එහෙම දෙයක් තවම නැහැ නේද? ඒකෙන් මං හිතන්නේ මේ ප්‍රවෘත්තිය සම්බන්ධ විමල් ඇමතිතුමා hina වුණේ එයා ප්‍රශ්නේ දැනගෙන තියෙන ඊයේ පෙරේදා. එයා දන්නෙත් නැහැ මෙච්චර කල් මේ බිග් කොච්චන් උනේ කවුද කියන එක. ඒ කියන්නේ එයා Tamanගේ සගයා කියන දේවලුත් දන්නේ නැහැ කියලා එක තමයි ඒකෙන් අර්ථ දැක්කෙන්නේ. නෑ මෙහෙමයි. මම නම් ඒවා දකින්නේ විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණය පෞගිය කාලය තුල ජනතා විමුක්ති පෙරමුණය අපහාසයට උපහාසයට ලක් නොවිච්ච දේශපාලන නායකයෙක් මේ රටේ හිටියේ නැහැ. ඒගොල්ලෝ අපහාස උපහාස කරපු නැති නායකයෙක්ගේ නමක් මට කියන්න. ඒගොල්ලෝ හැම එක්කෙනාටම අපහාස කරා. අපේ එක්කෙනාට උපහාසයට ලක් කළා. කතාව ගැන, ඇඳුම ගැන, සමහර අයගේ ජීවිත ගැන, සමහර අයගේ පෞද්ගලික ජීවිත ගැන, ඒ හැම දෙයක් ගැනම ඒගොල්ලෝ උපහාස කරා, අපහාස කරා. මං හිතන්නේ දැන් ඒව නැවත ඒගොල්ලන්ට මේවා පරිසම් දෙන්න පටන් අරන් තිබෙනවා. ඉතින් ඒක තුලින් හරි ඒගොල්ලෝ හැදෙනවා නම් ලොකු දෙයක්. News Hub, peopleizing the news.